අද යන්නේ කෝපන්හේගන් වලට. කෝපන්හේගන් කියන්නේ ඩෙන්මාර්ක් වල කැපිටල් සිටි එක නැත්තම් අගනුවර. ඉතින් මං හිතුවා මේ යන ගමනේ පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් එදා පොඩි හිම ගතියක් තිබ්බා, හිම වැටලක් තිබ්බා. ඒකින්ද ටිකක් ලස්සනයි. හැබැයි සීතලයි. ඉතින් මේ දිනේ මෙට්‍රෝ ස්ටේෂන් එකක්. මෙට්‍රෝ කියන්නේ මේවට ඩ්‍රයිවර්ලා නැහැ. ඩ්‍රයිවර්ලස් ට්‍රේන්ස්. ඉස්සරහට ඩෙන්මාර්ක් වල ගොඩක් ඒවා ඩ්‍රයිවර්ලස් වෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒක හොඳ වෙයි කියලා හිතනවා. ඉතින් මේ මම කෝපන්හේගන් සිටි එකට ආවා. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය ස්ටේෂන් එකකින් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැවුවාම තියෙන හරිය. මෙන්න මේකට අපි කියනවා නීහැවන් කියලා. ඉතින් මේක ගොඩක් පරණ පෝට් එකක් ඩෙන්මාර්ක් වල තිබ්බ. ඉතින් මම ඒක ගැන නෙමෙයි කියන්න යන්නේ. අද මං කියන්නේ ටයිකෝ බ්‍රාහේ ප්ලැනටේරියම් එක. නැත්තම් ග්‍රහලෝකාගාරය. මේක ඩෙන්මාර්ක් වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ ග්‍රහලෝකාගාරයක්. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. ගියපු පළවෙනි තැනම තියෙන්නේ මෙන්න මේ වගේ ලොකු පැනෝරාමික් view එකක් තියෙන ලොකු ඩිස්ප්ලේස්. ඉතින් මේ මෙන්න මේක දැක්කම මට හිතුනේ තනිකරම ඉන්ටර්ස්ටෙලර් මේ මූවී එකේ අර බ්ලැක් හෝල් එක කූපර් බ්ලැක් හෝල් එකට ළඟින් අරන් මේ ස්පේස්ෂිප් එක අරන් යන සීන් එක තමයි මතක් වුනේ. ඉතින් මේකේ ගොඩාක් ඉන්ටරැක්ටිව් ටූල්ස් තියෙනවා. අපි කියන්නේ අපිට කොස්මොස් කියලා තමයි මේක කියන්නේ එක්සිබිෂන් එකේ නම. ඉතින් ඒකෙදි අපිට යුනිවර්ස් එකේ zoom in කරලා බලන්න පුළුවන්. යුනිවර්ස් එකේ දැනට අයිඩෙන්ටිෆයි කරලා තියෙන මාජින්ස් අනම්මනම් ඒවා ගොඩාක් ඇස්ට්‍රොනොමි ෆැක්ට්ස් තියෙනවා. ඉතින් ඒවා ගොඩාක් කියවලා බලන්න පුළුවන්. ඒවා කන්ට්‍රෝල් කරලා බලන්න පුළුවන්. අපේ ඒලියන් වර්ෂන් එකක් තමයි මේකේ තියෙන්නේ. අපි මූව් වෙද්දි අපේ ඉමේජ් එක රෙප්ලිකේට් කරනවා එහා පැත්තෙන්. ඉතින් මේකේ තියෙනවා හොඳම ෆීචර් එක තමයි මේක මේ තියෙන වහලේ උඩ තියෙන ඩෝම් එක. ඩෝම් එක තනිකරම IMAX ස්ක්‍රීන් එකක්. ඉතින් මේක මාරම ඉන්ටරෙස්ටිං. මේගොල්ලන්ගේ එක එක මූවිස් තියෙනවා තෝරගන්න ගියාම. ඉතින් මම තෝරගත්තේ ස්පේස් පයනියර්ස් කියන එක. ඉතින් මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතර දෙනවා. ඉතින් ග්‍රහලෝක ගැන, සෝලාර් සිස්ටම් එක ගැන, අපේ අර්ත් එක ගැන මෙන්න මේ නෝර්දර්න් ලයිට්ස්. එතකොට ඒ වගේ මාර ලස්සන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඉතින් ඇත්තටම නියමයි මාරම එක්ස්පීරියන්ස් එකක් එක. සමහර අය ගිහිල්ලත් ඇති. ඔයාලා ඩෙන්මාර්ක් හරි ඩෙන්මාර්ක් වලට ළඟ කොහේ හරි ඉන්නවා නම් ස්වීඩන් හරි නෝර්වේ හරි මං කිය. කොහේ හරි ඉන්නවා නම් මං කියන්නේ මේක ගිහින් බලන්න ලස්සන තැනක්. ඇත්තටම නියමයි. ඔයාලා යන්න ඉන්නවා නම් මම මේක ගොඩක් ස්පොයිල් කරන්නේ නැහැ. මේ ගිහින් බලන්න ඇත්තටම නියමයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.